ආයුබෝවන් ආයෙත් ආවා අපේ සුපුරුදු පැත්තකට. දැන් ඉතින් සුපුරුදුයි වගේ තමයි නිතරම සැරයක් දෙපාරක් ආපුවාම මේවා නිකන් අපේ ගෙවල් වගේ වෙලා. මොකද අලින්ට ආදරය කරනවා නම් අලි ඉන්නේ කොහෙද? අපි එතන. තව යාළුවෙක් ආවා. ඒකල ඉන්නේ හැංගිලා. වැඩ පටන් ගන්න හදන්නේ. රෙඩි කරනවා මේ ආයුධ ටික. T56ට උණ්ඩ ටික දාලා සෙට් කරලා ලැහත් තියනවා මේ ඇත්ත බලන්න. සුරක්ෂිතව ඇත්ත බලන්න. ඉතින් අපි රජරට කියන්නේ ඉතින් අලිනේ. රජරට මතක් කරොත් අලි තමයි. ඉතින් ඉතිහාසය ගත්තොත් අලි රඳවගෙන තමයි රජවරු ඒ දවස්වල මේ වගේ මේ රජරට හදලා තියෙන ලොකු වැව්, එතකොට බිල්ඩින් අපේ අනුරාධපුරට, පොළොන්නරුවට, රිටිගලට ගියපුවාම ඒවා මේ මිනිස්සුම විතරක් දාලා කරපුවා නෙමෙයි, සත්තු දාලා වැඩ කරපුවා. ඉතින් මේ පැතිවල ඒ දවස්වලත් අලි ඉඳලා තියෙනවා. ඉතින් 70 ගණන් වලට එනකන් අලි ගොඩක් අල්ලලා තියෙන්නේ මේ පැති වලින් තමයි. හැබැයි දැන් නම් වන ජීවිකයේ තියෙන රූල්ස් එක අලි අල්ලන්න අවසර නැහැ. කොහොම හරි අලි ටික බලන්න අපි ආවා හුරුල්ලට. ඈතින් පේනවා රිටිගල කන්ද. ඇත්තටම ලස්සන දර්ශනයක් තියෙන්නේ. තාම වැවේ වතුර ටික පිරීගෙන එනවා. සමහරට වීඩියෝ එක දාද්දී වැවේ වතුර පිරීලා. අලි බලන්නත් හවස් වෙද්දි ටික කට්ටිය මේ පැත්තට එනවා. කොහොම හරි අලි බලනවා කියන්නේ අපි හැමදාම කියන්නේ ආරක්ෂිතව කරන්න ඕන දෙයක්. මේක ඇත්තටම අලියෙක් බලනවා කියන්නේ අවදානමක් ගන්න ඕන වැඩක්. අන්න කොයි වෙලේ හරි අනතුරක් වෙන්න පුළුවන්. මොකද අලියෙක් ගහනවා කියන්නේ පාක් එකක් ඇතුලේ විතරක් මේ සුරක්ෂිතව අලි බලන්න බෑ. පාක් වලත් අලි ගහලා අනතුරු වෙච්ච අවස්ථාවල් ඕන තරම් තියෙනවා. නමුත් සමහර උත්සාහ කරනවා මේ අලි බලන එක සමහර වෙලාවට එක එක්කිනාගේ වැරදි පිට දාලා මේවා කරන්න. හැබැයි අලියෙක් සුරක්ෂිතව බලන්න නම් ටිකක් අමාරුයි. මොකද අපි ඉන්නේ වනසත්තුත් එක්ක තිරිසන්නු. හැම තිස්සෙම එයාලව අපි හඳුනාගෙන අපිට පුළුවන් තරම් ආරක්ෂිතව අපි අලි ටික බලන්න ඕනේ. හැබැයි මෙහෙමයි. සෑහෙන ඈතින් දැන් අපිට අලි බලන්න ඉන්න ඉතින් බයිනෝකකින් තමයි ඔය අලි බලන කවුරුත් ටිකක් සාමාන්‍ය දුර තියාගෙන තමයි අලි බලන්නේ. කොහොම හරි බලමු අලුත් අමුත් එක් මින්නේදී ඉඳලා ආයෙත් මෙහාට ඇවිල්ලා. අලි ඇවිදින වපසරිය සෑහෙන විශාලයි. කවුරුත් නොහිතන පැතිවලට මේ අලි ගමන් කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි මහසෙන්. එයාලට තියෙන කරදරත් එක්ක සමහර වෙලාවට එයාලා ගමන් කරන පැති නැත්නම් එයාලා නැවතිලා ඉන්න වාසස්ථාන මාරු කරන්නේ තමන්ගේ ආරක්ෂාව උදෙසා. සුරනිමල කියන්නේ කලාවැව අරක්ගත්තු හස්තියෙක් වුණත් අවුරුදු ගණනකින් කලාවැවට ගිහිල්ලා නැහැ. හැබැයි ගිය අවුරුද්දේ මෙයා කැකිරාව ආසන්නයටම යනවා. හැබැයි කලාවැවට යන්නේ නැහැ. මං හිතන්නේ අවුරුදු 7කින් විතර සුරනිමල කලාවැවට ගිහිල්ලා නැහැ. තාමත් මෙයා හිතාගෙන ඇති කලාවැවේ දීග එක බරණ රේවත ඉන්නවා කියලා. මෙන්න ඉතින් අපේ මණ්ඩිය. මේක තමයි ඉතින් අපි හැමතැනම යන්නේ. සත්තු ටික එමීට බහිනවා. වටේම තියෙන්නේ ගම. මීටර් 100ක්වත් යන්න නැහැ. වටේම පාරවල් මේ පුංචි කැලයක් තමයි මේ හරිය තියෙන්නේ. DJ සද්ද ඇහෙනවා, මියුසිකල් ඇහෙනවා. ටවුන් වෙනවලු තියෙන්නේ. පුංචි ටවුන් එකක් තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 4-5ක් නෑ මේ පැත්තට අලියෙන්න පටන් අරන්. කලින් මේ පැත්තේ අලි ඉඳලා නැහැ. ඒ වුණාට දැන් තමයි අලියෙන්න පටන් ගන්නේ. දැන් ඉතින් මේ පැත්තේ අලි මිනිස් ගැටුම සෑහෙන්න ටික වැඩි වෙගෙන යනවා. හැබැයි සමහර මේ ළඟින් සමන කිලෝමීටර් 4-5ක් විතර එහායින් හිටපු පැතිවල දැන් අලි අඩු වෙලා. හේතුව තමයි මේ ඒ පැත්තේ තිබ්බ කැලෑ ටික ඔක්කොම මේ වෙද්දි එලි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔන්න යාළුවා ටිකෙන් ටික හිමීට එළියට බහින්නේ වැව් පිටියේ හැම කෙනාම චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා. හොඳටම හවස් වුණාම වැවේ අලි ඉන්නවා කියලා දන්න හින්දා ගමේ මිනිස්සු හැම දෙනාම වගේ වැව් පිටියෙන් ගෙවල් වලට යනවා. අන්න ඒ වෙලාවට තමයි මේ අලි ඇත්තු ටික එළියට බහින්න පටන් ගන්න. හැබැයි මෙයාලා මද කිපෙන කාලෙට කොච්චර සෙනග හිටියත් අපට හොඳටම මතකයි හුරුළු වෙකෝ පාක් එකේදී මෙයාලගේ හැසිරීම. තව පොඩ්ඩෙන් අපේ ජීප් එක උඩිනුත් යනවා. සුරනිමල තවත් යාළුවෙක් එක්ක තමයි මෙයා මේ දවස්වල මේ හුරුළු වැවේ කාලය ගත කරන්නේ.
දැනට අවුරුදු 2කට විතර කලින් අතුරුදහන් ලිස්ට් එකේ හිටපු සුර නිමලව හම්බුනේත් අපිටම තමයි. ඔයාලට මතක ඇති අපි ඒකේ වීඩියෝ එකකුත් අරගෙන ආවා. ඒ අත්දැකීම නම් කියලා විස්තර කරන්න බෑ. මෙන්න ඉන්නවා මෙයාගේ පරණ යාළුවෙක්. මං හිතන්නේ සුර නිමල කලාවැවේ ඉන්න කාලේ ඇසල එක කියන්නේ පුංචිම පුංචි අය. හැබැයි මේ වෙද්දී මෙයාලා ගජ මිතුරු. සමහරට ඇසල එක කියන්නත් ඇති කලාවැවට ඔයා එන්න. කලාවැවේ අය ඔයාට අභියෝග කරන්න කවුරුත් නැහැ කියලා. මේ වෙද්දි කලාවැවේ හිටපු සද්දන්තය ඔක්කොම අපි හැර ගිහිල්ලා ඉවරයි. මේ කාලෙට මේ යලි කොච්චර එකට හිටියත් මද කිපෙන කාලෙට නම් මෙයාලා ජීවිතාන්තය දක්වා සටන් වැදිලා තමයි එයාලගේ සටන නවත්තන්නේ. අපි හැමදාමත් කියනවනේ අලි බලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවා කියලා. අලියෙක් ඉන්නවා කියලා ආරංචි වුණොත් අලි බලන පිස්සෙක්ට නම් තැන අදාළ නැහැ. කොහාට හරි ගිහිල්ලා කොහොම හරි බලනවා. ඒක තමයි මේ අලි පිස්සුව කියන්නේ. මේ අලි බලද්දී හිතට තියෙන සැනසීම හරියට භාවනාවක් වගේ. හැබැයි අපි හැම දෙයක්ම ආරක්ෂිතව කරන්න ඕනේ. මේ වෙද්දි සුර නිමල පහුගිය දවස් ටිකේම අපිට දැක ගන්න පුළුවන් වුණා තිරප්පනේ ප්‍රදේශයේත්. මෙයා අග්බෝ එක්කත් පොඩි ජල්ලියක් අල්ලලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔන්න එනවා තවත් යාළුවෙක්. ඇස්සල එක. මෙයා ඉතින් මින්නේරියට ගිහිල්ලා කවුඩුල්ලට ගිහිල්ලා එයාගේ මද කිපෙන කාලේ ඉවරනවත් එක්කම ඔන්න ඇවිල්ලා හුරුල්ලට. හැබැයි මෙයාලා අපි කිව්වා වගේ හොඳ ගජ යාළුවෝ. කොයි වෙලේකවත් අපි මෙයාලා එකින් එක ගැටෙනවා දකින්න හම්බුනේ නැහැ. හැබැයි මද කිපෙන කාලෙට නම් ඔය කොච්චර යාළුවෝ වුණත් සටන නම් නවත්තන්නේ නැති වෙයි. මේ වෙද්දී ඇසල කියන්නේ සුර නිමලටත් වඩා උස ඇතෙක්. අපි හිතුවේ සුර නිමල විශාලයි කියලා. හැබැයි සුර නිමල පෘෂ්ටිමත්. ඇසල සුර නිමලටත් වඩා උසයි. මෙයාලා මේ ටිකෙන් ටික සැරසෙන්නේ කරුවල වැටිගෙන එද්දිම ගමට යන්න. රැයට ගමේ ඇවිදලා පාරවල් දිගේ ගිහිල්ලා කාලා උදේ පාන්දර වෙද්දී ආයෙත් වැවට එනවා හොඳට නිින්දක් දාන්න. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්න නැත්නම් ෆොටෝ එකක් ගහනවා නම් ටයිම්ස් තියෙනවා. උදේ හවසයි. සාමාන්‍යයෙන් 4න් 5න් පස්සේ ගෝල්ඩන් ලයිට් එකේ තමයි කවුරු වුණත් ෆොටෝ ගන්න කැමති. ඉතින් දැන් මේ වගේ ටයිම් එක තමයි ගෝල්ඩන් ටයිම් එක. ඉතින් සින්දුවක් අහගෙන අලියෙක් නෙමෙයි ඇතෙක් බලන්න පුළුවන්. පතින් යනවත් ඇහෙනවා. තා චුට්ට වෙලාවකින් ඔක්කොම ටික ගම මැද්දෙන් කෑම සොයා. මෙයාලා දිහා විතරක් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. වටේ අවධානය ගැනත් හොඳ අවධානයක් තියෙන්න ඕනේ. මොකද මෙයාලා විතරක් නෙමෙයි මේ වටේ ඉන්න අලි. තවත් පැති වලින් අලි මේ වැවට වහින්න පුළුවන්. ඉතින් අලි බලන හැමෝටම අපි කියන්නේ විශේෂයෙන්ම සෑහෙන අවධානයක් යොමු කරන්න ඔබේ ආරක්ෂාව ගැන. නැත්තම් අනතුරක් වුණොත් ආය කතා කරලා තේරුමක් නැති වෙයි. ගෝල්ඩන් ලයිට් එකේ ෆොටෝ ගහනවා කියන්නේ වෙනමම ආතල් එකක්. මේ ටයිම් වල හරියටම ඉරත් එක්ක අදාළ දිශානතියෙන් ෆොටෝ එකක් ගහ ගන්නවා කියන්නේ ඒක වෙනමම ආතල් එකක්. ඉස්සරහට ඡායාරූප වලට විතරක් මේ අලි බලන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියට හැදීගෙන එනවා කියලා තමයි අපට හොඳටම තේරෙන්නේ. ඉතින් මේ සම්පත් අපි රැකගත්තේ නැත්නම් ඉදිරි අනාගතයේදී මේවා අපේ අනාගත දරුවන්ට
බලන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙයි. මේ ඇතු හැම කෙනාම අවදානමේ ඉන්නේ. සුරනිමල කියන්නේ 6:07 පස්සේ ප්‍රධාන පාරවල් වලම ගමන් කරන ඇතෙක්. ඒ වගේම තමයි ගම් වල තියෙන වතු වල හේන් වල කුඹුරු වලට හොඳටම වග කියන ඇතෙක්. මෙයාගේ ඇඟ පුරාම තියෙන්නේ වෙඩි පහරවල්. අලි ටික නම් බැහැලා ඉන්නේ. ගොම්මන ඇවිල්ලා අපිට අපිවත් පේන්නේ ආපු කට්ටිය ඒ තරම් කරවලා ඉතින් මේ ටයිම් එක කියන්නේ අලින්ගේ ටයිම් එක. ඉතින් මේ ටයිම් එකට එයාලගේ තන දීලා අපි මෙතනින් අයින් වෙන්නයි ඕනේ. ඈත ඉඳන් එන ෆොටෝ ගන්න කීපෙක් ඉන්නේ පේනවද දන්නේ නැහැ කරවලේ. ඉතින් අදට මෙච්චරයි. ඇසල එකත් ඇවිල්ලා හොයාගෙන කවද මෙයාව කලාවේ යාළුවව. ඉතින් දෙන්නම ඉස්සර කලාවව ගජේ යාළුවෝ. එතකොට ඇසල එක නම් පොඩි. හැබැයි දැන් අරයන සුරනිමල නම් ටිකක් ලොකුයි. ඉතින් කොහොම හරි ඔක්කොම සෙට් එකේ අද මේ අලි තුන් දෙනා විතරයි ඉන්නේ. දැන් රෑ වෙද්දි මෙයාලා ගමට එනවා. ඉතින් ගමට එන්නේ කොහොමද කියලා ඊළඟ vlog එකකින් ගමට આવොත් හම්බෙමු. ඉතින් දැනට අපි සමු ගන්නවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට බයි. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.